මෙට්ට කුමාරී ඇමන් ඩික්සන් තාම කොඩරක් කතා නෑ බා. දික්සා ඒකන කුමාරියක්කේ මේ සතිට මෙට්ට දෙකයි ගියේ සෑහෙන පාඩුයි ඈ. මට නම් මේ ඔන්ලයින් මෙට්න බිස්නස් කෙරුවාව තිත් වෙලා තියෙන්නේ බා. ෂිට්. අක්කේ ඕඩරයක් වගේ නේ. මෙට්ටයක් කීයද? ගාන අහලා බා. 50,000ක්. සිංගල්ද? ඩික්සන් බලපන් මේ ෆොටෝ ගේන කවුද කියලා. අක්කේ මේ ජේසිබි චාමරයනේ. මෙට්ට කුමාරී ඩික්සන් ගානින් වාහනේ. कुमारी अक्का सिंगल कीबोर्ड टिपर ने लोका कुमारी अक्का सिंगल कीबोर्ड टिपर ने लोका ඇස යොමන තැනක මානෙත හමුවන්නේ ඔය රුවයි නිදි දෙවුදුව වෙත කියත් මගේ සුවඳ මා ළඟයි कुमारी अक्का सिंगल कीबोर्ड टिपर ने लोका දික්සා උඹට කොහෙන් ආපුවද දකෝ කුමාරයෙක්ගෙන් සිංගල් එක කියලා අහන්නේ. උඹ දන්නේ නැද්ද කුමාරයෙක්ගෙන් සිංගල් කියලා වුණා කුමාරයෙක් කේන් දෙනවා කියලා. අපෝ මං එහෙම මෙසේජ් එකක් කිව්වේ නෑ. එහෙනම් මේ මොකද වෙලා තියෙන්නේ? අයියෝ අක්කේ ඔයාලට තේරෙන්නේ නෑනේ මම මේ සිංගර්ද කියලා නේ අහලා තියෙන්නේ. මොකක්? ඔයාලා බොරුවට කලබල වෙලානේ මම සිංගර්ද කියලා ඇහුවේ. මොකද්ද සිංගර්ද කියලා මගෙන් අහන්න හේතුව? මොකද්ද මගේ මෙට්ටේ සිංගර් මෙට්ටේ අතර තියෙන වෙනස? ඔයගොල්ලෝගේ මෙට්‍රස් ගෙවන්න දෙනවද? හැබැයි සිංගර්ගේ මෙට්‍රස් ගෙවන්න දෙනවා. ක්‍රෙඩිට් කාඩ් වලට විතරක්ම නෙමෙයි ඕනම කෙනෙක්ට ගෙවන්න ගන්න පුළුවන්. මෙහින් විතරද ගන්න පුළුවන්? ලංකාව හතර වටේම තියෙන ඕනෑම සිංගර් ප්‍රදර්ශනාගාරකින් ඔයාටත් පුළුවන් දැන් සිංගර් මෙට්‍රස් එකක් මිලදී ගන්න. ඕනෑම සිංගර් මෙට්‍රස් එකක් ඔයාටත් පුළුවන් පහසු ගෙවීමේ ක්‍රමයකට මිලදී ගන්න. ක්‍රෙඩිට් කාඩ් අවශ්‍ය නැහැ. ඕනෑම කෙනෙක්ට ගෙවන්න ගන්න අවස්ථාවක් තියෙනවා. ඕනෑම සිංගර් ප්‍රදර්ශනාගාරයක රුපියල් 9800 සිට ෆෝම් මෙට්‍රස් තියෙනවා. රුපියල් 29000 සිට ස්ප්‍රින් මෙට්‍රස් තියෙනවා. ෆෝම් මෙට්‍රස් වලට වසර 7ක වගකීම් කාලයක් තියෙනවා වගේම ස්ප්‍රින් මෙට්‍රස් වලට වසර 15ක වගකීම් කාලයක් තියෙනවා. ඔයාගේ නිින්ද සැප නිින්ද කරගන්න අදම සිංගර් මෙට්‍රස් එකක් ගන්න. ළඟම තියෙන සිංගර් ප්‍රදර්ශනාගාරයට දැම්මම යන්න. මල්ලි අයි මං අහන්නම හිටියේ ඇයි මේ අක්කට සිංගල්ද කියලා හැමෝම තරහ යන්නේ? තරහා යන්නේ නැද්ද බා? කොහොම ඉන්නට අවුරුදු 34ක්. ඔය ඉන්නට ඉපෙට කොල්ලෙක්වත් හම්බෙයිද බා? ඒ වුණාට අයියේ මං නම් ආස මේ ටයිප් එකට. මාත් තනිකඩයි නේ අයියේ. එහෙනම් උඹ මගෙන් අස්සිනා වෙන්න යන්නේ නේ? සිංගල්ද? මං කිව්වේ මේ මෙට්ටේ සිංගර්ද? සප්නා පරක් වෙලා තියෙන්නේ. සප්නා සුරත් ඔමිනෝ වැඩි පත්තු වෙන්න යන්නේ. සප්නා ඔය කනේ තියෙන මාළේ කාගේද? ඒකනේ අම්මේ. මේක සුරාජා යරන් දීපු එකක් නම් වෙන්න බෑ. මීනාක්ෂි සප්නා කාගේද ඔය මාළේ? කවුද කරන් දුන්නේ? ඇත්ත කියනවා. අනේ අක්කේ අම්මට කියන්නකෝ අර වාට නිතර තෑගි ගෙනත් දෙන කෙනා ගැන.
නවත්ත ගන්නවා සප්නා. තවත් අපේ පවුලට දැලි ගන්න ලෑස්ති වෙන්න එපා. අම්මේ සමහර විට සප්නක්කටයි සුරාජයටයි බපාලා නැති හින්දා සප්නක්ක වෙන කාත් එක්ක හරි සම්බන්ධයක්. තමුන් කවුද? අම්මේ මෙයා තමයි අර සප්නක්කට තෑගි ගෙනල්ලා දෙන්නේ. මම ඩරාස් එකෙන් ස්වප්නට පාර්සල් එකක් තියෙනවා. අම්මේ ස්වප්නට පාර්සල් එන්නේ වෙන කාගේවත් නෙමෙයි. දරස් එකකින්. දරස් level 11 සේල් එකකින්. දැන් ස්වප්න වගේම ඕගොල්ලන්ටත් ලංකාවේ හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් ඇඳුම් ගන්න පුළුවන්. මීනාච්චිට හිතා ගන්නවත් බැරි ඩිස්කවුන්ට්ස් වලට. Moose වලින් t-shirts, shorts, denims දන 50%ක 70%ක් වෙනකන් ඩිස්කවුන්ට්ස් වලට. කෙල්ලන්ට කොල්ලන්ට විතරක් නෙමෙයි. පොඩි අයටත් ගොඩාක් outfits ඩිස්කවුන්ට්ස් එක්ක ක්‍රිස්මස් වලට කලින්ම shop කරලා තියාගන්න. බ්‍රෑන්ඩ් ඩිස්කවුන්ට් වලට උඩින් දරස් වවුචර්ස්, කාඩ් ඔෆර්ස් උත් එකතු කරගෙන ඩිස්කවුන්ට් එක තවත් වැඩි කරගන්න. මේ හැමදේම දරාස් ඇත් එකේ මේ fashion icon එක ක්ලික් කරලා Sasha's fashion pics page එකෙන් හොයාගන්න පුළුවන්. link එක comments වල. Daraz 1111, the biggest fashion sale of the year. අම්මේ මං හිතුවේ සප්නක්කා කාත් එක්ක හරි මීනාක්ෂි කට ගහපන්. අම්මේ මේ රෙදි කෑල්ල අයින් කරොත් හොඳ නැද්ද? ඒක තමයි. සප්න දුවේ මට සමා වෙන්න. ස්වප්න සූරජ් අදිනම් ඔයා බිමිනි දාගන්න ඕනේ නැහැ. කොහෙද යන්නේ? මොකද අහන්නේ? මං නගර ආරක්ෂක. මං කප්පිය ආරක්ෂක. කොහෙද ගියේ? බයිස්කෝප් එකක් බලන්න. සිංහලද දෙමළද ඉංග්‍රීසිද? ඉංග්‍රීසි. නම මොකද්ද? බබට් රෝස් and the Hassett Mend. අන්තිමට මොකද වෙන්නේ? තිරේ වහනවා. පටන් ගන්න. තිරේ ඇරලා මුලයි අගයි හරි. මැද මොකද වෙන්නේ? ඉන්ටර්වල් දෙනවා. බබට් රෝස් and the Hassett Mend කියන එකේ තේරුම මොකද්ද? රොබර්ට් බාස්ගේ මේසන් හැන්ද. පදිංචිය? ගලපිට මඩ. ඉපදුනේ? කොළඹ. කොළඹ කොහෙද? වැලිකඩ. ළමා කාලේ ගෙවුනේ? මහර. තරුණ කාලේ ගෙවුනේ? බෝගම්බර. සමාගයේ රැකවරණයට හිටියේ? පොලිසිය. වෙන? බන්ධනාගාර නිලධාරීවරු. තාත්තගේ නම? පච්චසිරා. පච්ච කොච්චර තියෙනවද? 99. ඒ 100ක් හිටුවේ නැත්තේ? කෙට්ටුවා. එක්කන මොකද උනේ? පොලිසිය මැකුවා. මොකද්ද කොටලා තිබ්බ වචනේ? රාලහමේ PC මං IRC කියලා. අම්මගේ නම මොකද්ද? මල් රාණි. ඇයි එහෙම කිව්වේ? පොඩි කලින්ද මල් ඉක්කා. මලක් කීයද? රුපියල් 1000යි. වට්ටියක්? නෑ කෑල්ලක්. තාත්තගේ මුල් පදිංචිය? ලංකාවේ. අම්මා? සඳ ලංකාවේ. තාත්තා වැඩිපුරම ඉන්නේ කැමති කොහෙද? පාතාල ලෝකෙ. අම්මා? සුරංගනාවේ. තාත්තා ආස කරන ගහ? එල්ලුම් ගහ. බොරු එහෙම කියනවද? ඇත්ත කියන්නෙම නෑ. විනෝදාංශන මොකද කරන්නේ? මාල කඩනවා. කසාද බඳලාද? නෑ. ඇයි? අනුන්ගේ පවුල් කන්න හින්දා. ආස කරන කෑම? ගුටි කෑම. අම්මා වැඩිපුරම කියපු තැන? උසාවි. එතකොට තමා හිටියේ? හිරගෙදර. මෙලව එළිය දුරුවේ? මව් කුසේ. දැන් ඉන්නේ? මහගෙදර. ආස කරන සතා මොකක්ද? ඊළඟ. ඇයි ඒ? හැමතිස්සෙම මොන හරි කාගත්ත ගමන් බඩගිනින් ඉන්නේ. අන්තිමට බඩගිනියද? ඔව්. එහෙනම් වහනේ ගන්නවා මොන හරි කාලෙමු. යා. මේ තියෙන මිස් ඩබල් බෙරල් රෙස්ටොරන්ට් එක. මේකේ කන්නයි බොන්නයි දෙකම තියෙනවා. එන්නකෝ යන්න.
කොස්තාපල් නෝනාව ඩබල් බැරල් එකට අරන් ගිහලා මෙන්න මුලින්ම අරන් යනවා ලම්ප් රයිස් එක. සම්බර් රයිස්, චිකන් කරි, අලු කෙසෙල් මාළු, උඹලකට සම්බෝල බැදපු විතරත් එක්ක සුපිරිම රයිස් එකක් තමයි මෙන්න මේ ලම්ප් රයිස් එක. චිකන් ඩ්‍රම් ස්ටික්, වෙජිටබල් චිප්ස්, වටර් මෂ්රූම්, කංකුන් ටේබල්, චිලි පේස්ට් සෝස් එක, මේ තියෙන ගිනිගින්දර සෙට්මන්ට් රයිස් එක. බාස්මති රයිස්, ඉස්සෝ දැල්ලෝ, කජු, මාළු, මිදි, අන්නාසි, චිකන් එක, ෆ්‍රයිඩ් එග්, ජම්බෝ සොසේජස් එක, මේ තියෙන්නේ ඩබල් බැරල් ස්පෙෂල් රයිස් එක. රයිස් නම් රයිස්, කොරියන් රයිස්. මේ තියෙන්නේ ඩබල් බැරල් කොරියන් ස්පෙෂල් රයිස් එක. මේ අරන් ඉන්නේ කපල් කොම්බෝ පැක් එකක්. මේක තමයි කපල් එකකට සෙට් වෙන හොඳම පැක් එක. මේක ඉතින් ඔයාලට කන්න පුළුවන් ඩබල් බැරල් එකකින් විතර. රස ගැන ඉතින් ආයේ කතා දෙකක් නැහැ. මාරම රසක් තියෙන්නේ. මේක කාලම බලන්න ඕන. කපල් වලට විතරද? ෆැමිලි වලට නැද්ද? මෙන්න තියෙනවා ෆැමිලි වලට හරියන සුපිරි කොම්බෝ පැක් එකක්. චිකන් ෆ්‍රයිඩ් රයිස් එකයි, සීෆුඩ් නාසි එකයි, ජම්බෝ සෝසේජස් එකයි, චිකන් ස්ටු එකයි, එග් කොත්තු එකයි. මේ වගේ රසට මේ වගේ සාධාරණ මිලකට ඉතින් වෙන කොහෙන්වත් මෙහෙම කන්න හම්බෙන්නේ නැහැ. මේවා හම්බෙන්නේ ඩබල් බැරල් රෙස්ටොරන්ට් එකකින් විතරයි. මේ තියෙන්නේ මම කැමතිම හරිය දුන් දාන කරිය. මේවා සෙට් වෙන්නේ බයිට් එකට තමයි ඉතින් හරිය. මෙන්න මේ වගේ බජට් එකටයි බයිට් එකටයි දෙකටම සෙට් වෙන සිසිලියන් චයිනීස් මටන් එකක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි සිසිලියන් සී ෆුඩ් එකකුත් තියෙනවා. ඉතින් මේ හැම කෑම එකක්ම ඔයාලට කන්න පුළුවන් ඩබල් බැරල් රෙස්ටොරන්ට් එකකින් විතරයි. ඩබල් බැරල් රෙස්ටොරන්ට් බ්‍රාන්චස් 3ක් තියෙනවා. අපි දැන් මේ ඉන්නේ මාතර බ්‍රාන්ච් එකේ. ඇඹිලිපිටිය එකක් තියෙනවා, කොට්ටාව එකක්. ඉතින් මේ ඕනම බ්‍රාන්ච් එකක ඔයාලට පුළුවන් බර්ත්ඩේ පාටි, ඔෆිස් පාටි, ෆැමිලි පාටි වගේ ඕනම පාටි එකක් arrange කරගන්න. කැමති විදිහට ලෑස්ති කරලා ගන්නත් පුළුවන්. Uber Pick Me available හොඳේ. කිලෝමීටර් 3ක් ඇතුළත ඔයාලට delivery free වගේම කිලෝමීටර් 10ක් ඇතුළත ඕනම තැනකට delivery කරනවා. වැඩි විස්තර දැනගන්න මෙන්න මේ numbers වලට දැම්මම කතා කරන්න. කොහෙද යන්නේ? සර් මේ ඩබල් බැරල් එකට ගියා පොඩ්ඩක්. කැම ටිකක් කාලා නිකන් දවල්ට. ඩබල් බැරල්. පරිසම්. වාහනේ වර බඩු ආයි කිසිම දෙයක් නැහැ. යන්න ගෑ. ෂාබා. යකෝ මේ අපේ කොස්තාපල් රවණියක් කනේ. වනවනේ යන ලස්සන යකෝ. අපි නිවාඩුවක් කිල්ලව තමයි ඔය ඉසි මාත්‍යක් කෙන්දිරි ගන්න. උඩ තමයි ට්‍රිප් එකක්වත් යන්න පින නැත්තේ. හොඳයි.